අයිබෝත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මේ රටේ ත්‍රිරෝදත කුලී කාර් රථ පාසල් ප්‍රවාහන සේවාවට අයිති වාහන කාර්යාල ප්‍රවාහන සේවාවට අයිති වාහන සමීක්ෂණයක් කරනවා. ඉතින් ඒ සමීක්ෂණය සඳහා ත්‍රිරෝදත රීදුරන් වශයෙන් අපේ උපරිම සහයෝගය දෙනවා. ඉතින් මේ රටේ අතුරු පොදු ප්‍රවාහන සේවාවල් වල ඉන්න සියලුම අයගෙන් අපි ඉල්ලා සිටිනවා මෙන්න මේ QR එක අරා ගිහලා මේ Google ෆෝම් එක පුරවලා ඔයගොල්ලෝ මේකට දායකත්වය දෙන්න. මොකද දැන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට තමයි අවසරය තියෙන්නේ මේ රටේ සියලුම පොදු ප්‍රවාහන සේවාවල් වල යෙදෙන වාහන නියාමනය කරන්න. ඉතින් මේකේ වැඩසටහන අපි සංගමයක් වශයෙන් ජාතික ටැක්සියක් ප්‍රවත වෘත්තිකයන් එකමුතුව නිල වශයෙන් මේ සඳහා ප්‍රචාරණ වැඩ කටයුතු මේ මොහොතේ දැන් අපි මෙතනින් ආරම්භ කරමු. ගරු සභාපතිතුමා මෙම වැඩසටහන පිළිබඳ ඔබතුමා දක්වන මතය සහ ඉදිරියේදී අපගේ මේ ත්‍රිරෝද රථ වෘත්තීය එකමුතුවට හා සමස්ත ත්‍රිරෝද රථ ප්‍රජාවට මෙයින් ලැබෙන වාසි සහ අවාසි ඔබතුමා සභාපතිවරයෙක් හැටියට ඔබතුමා දරන මතය මොකද්ද? ඉතින්ම කියන්න ඕනේ මේ වැඩසටහන සම්බන්ධයෙන් මම නම් අවාසියක් නෙමෙයි දකින්නේ වාසිය. අවුරුදු 45ක් පුරාවට විවිධ කර්මාන්තයක් මෙතෙක් කාලයක් අයාලේ යන්නේ කිසිම විධිමත් භාවයක් නැහැ. අවිධිමත් කර්මාන්තයක් ඉතින් මේ ආණ්ඩුව මැදිහත් වෙලා විධිමත් කරන්න යන වැඩසටහනක් තමයි මේ. ඉතින් මෙච්චර කල් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නියාමනය කරන්න අයිතිය තිබුණේ පෞද්ගලික බස් රථ පමණයි. දැන් මේ තියෙන ඕනම වාහනයක් නියාමනය කරන්න අයිතිය තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ මුලින්ම කරන්නේ සංගණනයක් කරනවා කොච්චර තියෙනවද මේ සේවාවල් වල යෙදෙන වාහන. ඒ හින්දා මම සමස්ත ත්‍රිරෝද කර්මාන්තයේ ඉඳලා ඉන්න අපේ සහෝදරයන්ගේ ඉල්ලා සිටින්නේ මේ අවිධිමත් භාවයේ උඩ මේ දුරටත් තව ඉස්සරහට ගියොත් මේ කර්මාන්තේ විනාශ වෙන එක තමයි වෙන්නේ. ඒ වගේම සභාපතිතුමා දැනට මේ යන ක්‍රියාමාර්ගය පිළිබඳ ඔබතුමාන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අපේ වෘත්තීයට සහ සමස්ත මෙම රථ වාහන වලට ලැබෙන වරප්‍රසාද ගැන ඔබතුමා සංගමයක් හැටියට සහ දැනට ලංකාවේ තිබෙන ලොකුම ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුවේ ප්‍රබල සමාජිකයෙක් සහ ප්‍රබල තැනක් හොබවන කෙනෙක් හැටියට ඔබතුමාන් දරන මතය මොකද? ඔබතුමා දැනට මේ සම්බන්ධව යන වැඩසටහන පිළිබඳව ඔබතුමා සතුටින්ද ඉන්නේ? මේ මොහොතේ සතුටුයි. නමුත් මට පේනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අදාළ මේවට තියෙන ආයතන කොහොම මන්දගාමී ගමනක් යනවා කියලා. නමුත් මම හිතනවා මේ සමීක්ෂණයෙන් පස්සේ ඒගොල්ලෝ වේගවත් ගමනක් ගිහිල්ලා මේ වැඩේ ඉවර කරයි දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි අවදියෙන් ඉන්නවා.